අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 246 allege චෝදනා කරනවා. They allege theft. ඔවුන් සොරකමක් ගැන චෝදනා කරනවා. She alleges cheating. ඇය වංචාවක් ගැන චෝදනා කරනවා. 247 allocate වෙන් කරනවා. He allocates money. ඔහු මුදල් වෙන් කරනවා. They allocate books. ඔවුන් පොත් බෙදා දෙනවා. 248 alter වෙනස් කරනවා. He alters the plan. ඔහු සැලැස්ම වෙනස් කරනවා. She alters the dress. ඇය ඇඳුම වෙනස් කරනවා. 249 amend සංශෝධනය කරනවා. He amends the rule. ඔහු නීතිය සංශෝධනය කරනවා. They amend the law. ඔවුන් නීතිය සංශෝධනය කරනවා. 250 amount ප්‍රමාණයට ළඟා වෙනවා. The cost amounts to 100 rupees. වියදම රුපියල් 100කට ළඟා වෙනවා. The bills amount to 500 rupees. බිල්පත් රුපියල් 500කට එකතු වෙනවා.